කෑවේ නෑ? ඇයි? හේතුව? මොකුත් නෑ ගෙදර කියලා කියන්නේ ඇයි අම්මාර කොහෙද වැඩකට යනව නේද ගෙදරට? සනිගෙද? එතකොට ඒකේ අම්මා සීට්ටු දාලා තියෙනවනේ. බඩ සීට්ටු එකේ සීට් දාලා තියෙනවා. වඩ දුන්නාම අම්මගේ ණය දුන්නාමත් තියෙන අම්මට ඉතුරු වෙනවා. එතකොට දැන් ඊයේ රාත්‍රියේ මොනවද කෑවේ? ඊයේ රාත්‍රියේ නන්ද කෙනෙක් දීලා බත් ටික. අද උදේ? අද උදේ මොකුත් නෑ. එතකොට ඉස්කෝලේ ගෙනාවේ මොනවද කන්න? ඊයේ අද ගෙනාවේ. ඉතින් එතකොට දැන් ඊයේ රෑ නැන්දලාගෙන් වත් කෑවා. අද උදේට ගෙනාවෙත් නෑ. අද දවල්ට ගෙනාවෙන්නේ නෑ. ඉතින් ඔය ඉන්නේ කොහොමද? බඩගිනිනේ. නෑ අද මැඩම් මට කැන්ටින් එකෙන් අද ඔය ඔක ඇහෙන්නේ. ඔක තියන්න පැත්තකින්. මොකද? මේ අපේ ගණන් මැඩම් මට කැන්ටින් එකෙන් රොටි කන්න කිව්වද? නෑ බත් එකක් තියනවා කිව්වා. ඊට පස්සේ කිල්ල ගන්න කියද්දී අමීර නෑ. කැන්ටින් එකේ කෑම නෑ කිව්වද? එතකොට දැන් ඉතින් උදේටත් කන්න නැතුව දවල්ටත් කන්න නැතුව කොහොමද ඉස්කෝලේ වැඩ කරන්නේ? දැන් ඔයාලට බඩගිනි නැද්ද? බඩ දැවිලා හැදෙන්නේ නැහැ? ඊට පස්සේ වතුරේකට සීනි දාලා දෙනවා. කොයි වෙලාවේද? උදේ. කවුද දුන්නේ? අමින මම. ඉතින් බත් නැතුවම වතුරේකට සීනි දාලා දුන්නද? මේ නදීර එන්නකො පුතේ. අර මේ මොනවාද කමිල මිස්ගෙන් අහන්න මේ ලොකු සර්ට අර බත් දෙන කෑම